ලැබිච්ච දේ මොකද්ද? අප්පච්චි මැරලා අවුරුද්ද දාන දෙනකොටත් කුඩා අප්පච්චි මේ වලව්වට ඇවිල්ලා. අප්පච්චි නෙමෙයි අම්මවත් නැති උනේ මට එදා. එතන ඉඳන් අවුරුදු 20ක් යනකම් මට ආදරයක් කියන එකක් ලැබුණේ නැහැ. ආදරය කියන්නේ මොකද්ද කියලා මට දැනලා තිබුණෙත් නැහැ. විශ්වෙහිඳ තමයි මට ඒ ආදරය ආයෙත් ලැබුණේ. අම්මා දැන් කියන්නේ පවුල නම්බුරක් ගන්න කියලා මට විශ්ව අතාරින්න කියලාද? නෑ. මං ඒක කොහොමදවත් කරන්නේ නැහැ. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ කේමල කොළඹ පදිංචියට යනවට. කොළඹ කියන්නේ අපිට ගැළපෙන පළාතක් නෙමෙයි. අපි කැමතිත් නෑ සුධර්මා. ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ. මොනව කරන්නද? මෙහි බිස්නස් හරි සවුත්තුයි. ඇයි කුරුණෑගල වත්ත? දැන් ඔයගොල්ලෝ එහෙ යන්නෙත් නැති එකේ ඒක විකුණලා දැම්මොත් මොකද වෙන්නේ? අම්මයි තාත්තයි නැති වෙනකන් හිටපු තැනනේ. අනික ඔය ඊටම කඩලා විකුණුවොත් අපිට සහ ගන්නවා. ඒක ඇත්ත. පරම්පරාවෙන් ලැබෙන දේවල් විකුණන එකට නම් මාත් විරුද්ධයි. අපි හිඟා කෑවත් අපි පරම්පරාවෙන් අම්බු ආරක්ෂා කරන්න ඕනේ. ඒකනේ සුධර්ම අපි මෙහි දේවල් විකුණන්න තීරණය කළේ. මේ තේවතු කිරිල්ල නම් එන්නම සවුත් වේගෙන යන්නේ. මොනවා කරන්නද මහි? එන විදියකට මුණ දෙන්න බලමු. අම්මා මේ විශ්ව මං අම්මට කිව්වේ දෝනි කිව්වනම් තමයි. ඒත් ඉතින් මෙහෙම එන වගක් කිව්වේ නෑනේ. කමන්නේ දැන් ඇවිත්නේ. වාඩි වෙන්නකෝ. විශ්ව ඉඳගන්න. ඔයලා මම ගාලේ කිව්වා නේද? අපි නම් පහතරට පැත්තේ වැඩි පය ගහන්නේ නෑ. එහෙම නේ සූරිය. පැහැදිලිවම. මොකද පහතරට හරිම ගිරීෂ්මයි අපිට. අනික පහතරට කියනකොටම අපේ උඩරට උදවියට නිකන් කුඩාප්පච්චි මොනවද මේ කියන්නේ? නෑ මම මේ කියන්න හැදුවේ අපේ වාසගම් වුණත් පැහැෙන්නේ නැහැ කියන එක. වාසගම? වාසගම් මොකටද? අපි දෙන්න ගැලපෙනවා. ඒකයි අපි මැරි කරන්න තීරණය කරේ. මැරි කරන්න? කොහොමද එහෙම තීරණය කළේ? කවුද මැරි කරන්න අවසර දුන්නේ? මන්දාරට 23යි. තාම ඩිග්‍රී එක කම්ප්ලීට් කළත් නැහැ. අම්මේ මැරි කරන එකයි ඩිග්‍රී එක කම්ප්ලීට් කරන එකයි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න මට ඕන දවසක පුළුවන්. මං අද ආවේ විශ්ව ඕගොල්ලන්ට අඳුන්ලා දෙන්න. අනික මං කිව්වේ නෑනේ අපි අද හෙට මැරි කරනවා කියලා. අද හෙට නෙමෙයි කවදාවත් ඕක හරියන මගුලක් නෙමෙයි. දන්නවනේ අපේ පරම්පරාවේ හැටි. දලදා තේවා වැහෙන්නේ නැති පළාතකට අපි ඉරයක් දෙන්නේ නැහැ. මේ සිරිතට දලදා කරඬුව වඩම්මන්න ආරාධනා කරන්නේ සද්දන්ත කුලේ ඇතෙකුට මිසක් නිකන් අලියැත්තුන්ට නෙවෙයි දුව. අපි යමු විශ්ව. අම්මේ මේ අම්මලගේ පරම්පරාවේ නම්බුව නිසා මට ලැබිච්ච දේ මොකද්ද? අප්පච්චි මැරලා අවුරුද්ද දාන දෙනකොටත් කුඩා අප්පච්චි මේ වලව්වට ඇවිල්ලා. අප්පච්චි නෙමෙයි අම්මවත් නැති උනේ මට එදා. එතන ඉඳන් අවුරුදු 20ක් යනකම් මට ආදරයක් කියන එකක් ලැබුණේ නැහැ. ආදරය කියන්නේ මොකද්ද කියලා මට දැනලා තිබුණෙත් නැහැ. විශ්වෙහිඳ තමයි මට ඒ ආදරය ආයෙත් ලැබුණේ. අම්මා දැන් කියන්නේ පවුල නම්බුරක් ගන්න කියලා මට විශ්ව අතාරින්න කියලාද? නෑ. මං ඒක කොහොමදවත් කරන්නේ නැහැ. මං යනවා. මන්දාරා දැන් ඔය කොහෙද යන්නේ? හොඳට මතක තියාගන්න ඔයාට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න තව අවුරුදු දෙකක් තියෙනවා. එතකන් ඔය මනස්ගාත ඔළුවෙන් අයින් කරගන්න. අපි යමු විශ්ව. පොඩක් ඉන්න මන්දි. මට කුඩා පච්චිට එක වචනයක් කතා කරලා ඉන්න. එපා විශ්ව. අපි යමු. ඔය
දෙන්න මේක හොඳට මතක තියාගන්න. සද්දන්ත කොලේ අලියැත්තුන්වත් හීල කරන්නේ වල්ලලි. මමත් අන්න ඒ ජාතියකෙක්.